ආයිබෝවන් අද මම ඔයාලා හැමෝටම සුබදායක ආරංචියක් අරගෙන ආවේ. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට චීනයේ තිබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ රෙස්ටොරන්ට් එක. ලංකාවේ ආහාර පාන ලබා ගැනීමට තැන. ඉතින් මේක අවුරුදු ගාණක් තියා. දැන් මම අවුරුදු 19ක් ජීවත් වෙනවා චීනයේ. ඉතින් ගොඩාක් මගේ හිටපු අයියලා එතකොට ගොඩාක් ශ්‍රී ලාංකිකයන් මගෙන් ඉල්ලපු දෙයක්. මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද ලංකාවේ රෙස්ටොරන්ට් එකක් චීනයේ ක්‍රියාත්මක ආරම්භ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ සිහිනය මේ වෙනකොට තැබෑ වෙලා තියෙනවා. මාස ගානක බොහොම කැපකිරීමක් සහ විශාල මහන්සියකින් වැඩ කරලා ශ්‍රී රෝඩ් සහ අපේ ටීම් එක මේ වෙනකොට සිනාරා අපේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එක මේ වෙනකොට ආරම්භ කිරීමට සියලු දේවල් සූදානම් වෙලා ඉවරයි. ඉතින් මේ අවස්ථාවක් කරගන්න අපේ ලාංකිකයන් ඔයගොල්ලන්ට පුළුවන් බේජිං වල ජීවත් වෙන ඒ විතරක් නෙමෙයි චීනයේ ජීවත් වෙන හැමෝටම චීනයේ අගනුවර බේජිං ආවොත් ඔයාලට ලංකාවේ විදිහට කෑම කන්න දෙන රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඉතින් මේකේ ලාංකික අපිට පුරුදු රයිස් ඇන්ඩ් කරි ලංකාවේ විදිහට එතකොට ලංකාවේ අපේ බුරියානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොත්තු වෙන්න පුළුවන්. සියලු දේවල් තියෙනවා. පොල් රොටි කරහ බලන්න මේක නියම තැනක්. ඒ වගේම හවසට තේ කප් බොන්න ලංකාවේ විදිහට ඒ වගේ තැනක් මම හිතන්නේ චීනයේ වෙන තැනක් තාම නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි රැට අපි ඔයාලා කැමති ආප්ප පිට්ටු ඉදිආප්ප ඔයාලා කැමති හැමදේම අපේ රෙස්ටොරන්ට් එකේ අපි ආරම්භ කරලා තියෙනවා. මම මේ දවස්වල මේ ආරම්භ කිරීම හේතුව තමයි චීනයේ පළවෙනිදා ඉඳන් 7 වෙනි දනකල් නිවාඩුවක් තිබෙනවා. මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්න පුළුවන් චීනයේ ජීවත් වෙන ශිෂ්‍යයන්ට වෙන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කරනන්නන්ට වෙන්න පුළුවන් එවන රැකියා කරන හැමෝටම එන්න සිනාරා රෙස්ටොරන්ට් එකට මේ දවස්වල ස්පෙෂල් ඔෆර් එකක් යනවා. ඔයගොල්ලෝ හැමෝටම 30% ඔෆ් එකක් තියෙනවා. ඒ කියන්නේ බොහොම සාධාරණ මිලකට. මම හිතන්නේ චීන ජීවත් වෙන අය දන්නවා ගොඩක් අය අපේ කෑම ළඟින් යන කෑමක් කන්න ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට යන්න ඕනේ. නමුත් දැන් ඔයාලට ලංකාවේ විදිහටම කෑම ගන්න සහ හරිම සාධාරණ මිලකට ආහාර වේලක් ගන්න අපේ රෙස්ටොරන්ට් එකට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම දැන් එක්කගෙන යන්න. ඔයාලට එතනට ගියාම තේරෙයි මේක ලංකාව වගේ. ගිහිල්ලා බලමු මේක ආපු හැමෝම කිව්වේ ලංකාවට ගියා වගේ ලංකාවේ රෙස්ටොරන්ට් එකකට ගියා වගේ අමුතුම ෆීලිං එකක් තියෙනවා කියලා. අපි ගිහින් බලමු.